මේ බලන්න මම අහන්නේ මේවා බලන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටිය නැද්ද? පේන්නේ නැද්ද? බලන්න මිනිස්සු එල්ලනේ. වටපිටාව හැමතැනම මිනිස්සු එල්ල රේල් පාට කුණු දානවා මේ. හරිනේ. ඒක මම අහන්නේ මේවා පේන දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කෝච්චි යන උන්ට මේවා පේන්නේ නැද්ද? ඈ දැන් උන්ට අයිතියක් නැද්ද මේවට විරුද්ධ වෙන්න? ඈ දැනුම් දෙන්න ස්ටේෂන් එකට අදාළ ස්ටේෂන් එකට දැනුම් දෙන්න. මෙන්න මෙතන කුණු දානවා කියලා ඉල්ල. මම එතන දැක්ක ඇත්තටම අපි ඔය කියන්නේ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් කියන්නේ. ගෙදර වෙන මොනවා හරි කුණු ටික ඒක වෙනයි. නමුත් මෙතන තියෙන අර ඇඳුම් කපලා ඇඳුම් වල කෑලි ලෙදර් කෑලි ඒ කියන්නේ කර්මාශාලාවක තමයි මේ මෙතන දාන්නේ. ඒක තුර මිනිස්සුත් එල වටෙන් දාලා නම් මනම් කැම තුල්ලේ මේවා. ඒතර මම අහන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට ඒ අනේකෙක්ගේ උන්ගේ ඇස් පේන්නේ නැද්ද? ඈ උන් මේවට වග කියන්න ඕනේ නැද්ද? ඈ ස්ටේෂන් ළඟ අයින දෙපැත්තේ පොඩි ගෙවල් හදා ගන්නවා. මං අහන්නේ මේව බලන්න කවුරුත් නැද්ද? ඈ වෙන්න බෑනේ. ඔය කියන විදිහට අපිට පුළුවන් නේ ගිහිල්ලා ඕනනම් ගයක් හදා ගන්න. හරිද? ඉතින් මම අහන්නේ එතකොට මේවා බලන්න කවුරුත්ම නැද්ද එතකොට? ඈ එහෙම වෙන්න බෑනේ. දැන් මේ බලන්න. ඈ එතකොට මේවා බලන්න කවුරුත් නැද්ද? ඇයි මං අහන්නේ මේ කාටද මේවා ගෙවල් තියෙන්නේ? ඈ මේ බලන්න. මේව දාන්න පුළුවන් මේ අපේ රජයේ දේපොළ. රජයේ දේපොළ අවභාවිතා කිරීමක්. ඈ එහෙම කරන්න පුළුවන්ද? ඈ මේකේ අනුන්ට අඩු ගන්න ඇස් නැද්ද? කියන්න දැනුම් දෙන්න. එහෙම ක්‍රමවේදයක් නැද්ද? මොකද්ද මේ ආණ්ඩුව එහෙනම් කරන්නේ? අපි වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනස අපිට වෙන්නේ නැද්ද? හරි මට එච්චරයි අහන්න තියෙන්නේ.